හායි හැමෝටම මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් වන මේ ෆුල් ෆේස් එක රේස කරන්නේ කොහොමද කියන එක. සාමාන්‍ය මේ ෆුල් ෆේස් එක රේස කරනකොට ඔයාලගේ මූණේ බිබිලි දානවා, ඒ වගේ දේවල් දානවා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ ටූල් එකක් භාවිත කරන්න. මේක තියෙනවා තුනක් තියෙන එකක් තියෙනවා, දෙකක් තියෙන එකක් තියෙනවා, එකක් තියෙන එකක් තියෙනවා. මම තුනක් තියෙන එක ගන්නවා. ඒක මොකද ඒක ලේසි නිසා. අනිවාර්යෙන් මේ ටූල් එක පාවිච්චි කරලා නැති වුණත් පාවිච්චි කරලා වුණත් අනිවාර්යෙන් ඔයා මේක ඩෙටෝල් දාලා හොඳට පිරිසිදු කරගන්න ඕනේ මේ තලේ. මොකද අපේ මූණට ඩැමේජ් වෙන්න පුළුවන් මේ තලයේ. අනිවාර්යෙන් ඩෙටෝල් දාලා මේක ක්ලීන් කරගන්න ඕනේ. ඒ වගේම පළවෙනි පියවර තමයි දැන් අපි ඉස්සරහම ෆුල් ෆේස් එකක් කරනකොට අනිවාර්යෙන් හෙයා බෑන්ඩ් එකක් දාගන්න. නැත්නම් කොණ්ඩ කටක් හරි කමන්නේ ගහගන්න. මොකද නැත්නම් මේ වැටෙන කොණ්ඩ කෑලි මේක ෆුල් ෆේස් එක රේස කරනකොට කැපෙන්න බලන්න. ඒක නිසා බෑන්ඩ් එකක් නැත්නම් කොණ්ඩ කටක් මේ විදිහට ගහගන්න. මුලින්ම අපි ක්ලෙන්සර් කරගමු මූණ. තියෙන ක්ලෙන්සර් කරලා මේ කුණු දුවිලි ඩස්ට් එක තියෙනවා නම් ඒව ඔක්කොම අයින් කරගන්නවා. ක්ලෙන්සර් කරගෙන ඉස්සරවම මම යූස් කරන ක්ලෙන්සර් වෙනුවට කොහොඹ කහ එකේ ෆොරවේ එක යූස් කරන්නේ මම. අපි මේ ඊළඟ වීඩියෝ එකේ පස්සේ ඊළඟ පියවර වන්නේ ඇලෝ ජෙල් එකක් තියෙනවා නම් ඔයාලා ගාව ඇලෝ ජෙල් එකක් තියෙනවා නම් ඒක ගන්න හොඳට ගන්න චුට්ටක් ගන්න එපා. මේ දෙපැත්ත අනිවාර්යෙන් හොඳට ගන්න. මේ වගේ හොඳට ගන්න. එතකොට ඔයාලට පහසුවෙන් වීට් කරගන්න පුළුවන්. හමු හොඳට උඩට අදිනකොට ලේසි වලට නැත්තම් මේවා කරනකොට මේක දැන් වීට් කරනකොට මෙහෙම කැපෙනුනත් බලනවා. මොකද මේක ටොට්ටක් කම්බුල පුම්බන්න මේ විදිහට. හරි මේ විදිහට අපි ෆුල් ෆේස් රේස් කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාලා ගාවත් ඇති මේක ලැප්ටොප් කියන මේක. එතකොට මේක පොඩි බබාලාගේ යූස් කරන සාමාන්‍ය පොඩි බිබිලි යනම නම් ආපුවම අනිවාර්යෙන් මේක යූස් කරනවා. ඔයාලා ගාවත් ඇති අනිවාර්යෙන් ඔයා වීට් කරාට පස්සේ නෝන අනිවාර්යෙන් මේක යූස් කරන්න. මූණේ හැමතැනම වගේ ගා ගන්න. ටික වෙලාවක් යනකම් මේක තෙත වගේ තියෙයි. ටිකක් වෙලා යනකොට මේක වේලෙනවා. ඔය කිව්ව විදිහට තමයි අපි ෆුල් ෆේස් එක රේස කරන්නේ. අනිවාර්යෙන් කිව්ව විදිහට ස්ටෙප් ටික මතක තියාගන්න. අනිවාර්යෙන් මේ ටූල් උනත් ක්ලීන් කරලා භාවිත කරන්න. නැත්නම් ඔයාලගේ මූණේ හැමට පුංචි බිබිලි එන්න ගයි. මොකද මේ බිබිලියව ඔයාලගේ මූණමයි කැත වෙන්නේ. මම හිතනවා ඔයාලගේ ප්‍රශ්නෙට පිළිතුරක් හම්බුණා කියලා.